දැන් වෙලාව හවස 5යි. අද දවසේ වැඩ කටයුතු ටිකක් කලින් ඉවර කරගත්තා. මොකද හෙට උදේ පාන්දරම ආපහු ලංකාවට යන්න ඕනේ. පොඩි රස්සියදුවක් ගන්න පාරට බැස්සා. මම මේ ඉන්නේ ෂැන්හයි අගනුවර චීනයේ සොන් හොන් කියන මාවතේ. මගේ දකුණු අත පැත්තේ තියෙනවා සුවිසල් ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ දර්ශනීය වාහන ෂෝරූම් එකක් තියෙනවා. මම දවසක් දෙකක් යන ගමන් බලාගෙන ගියා. අද නම් කොහොම හරි ගොඩ වැදිලම බලන්න ඕනේ මෙතන මොකද්ද මේ වෙන්නේ කියලා. හොඳයි යමු එනම් අපි ඉස්සරහට. මම ඉන්නේ චයිනා වල ෂැන්හයි නුවර. මේ BYD කියන බ්‍රෑන්ඩ් එකෙන් කාර් නිෂ්පාදනය කරලා මේ ඒගොල්ලන්ගේ ෂෝරූම් එකක්. මම මේ මහත්මියගෙන් අහපුවා මේ කාර් එක පොඩ්ඩක් බලන්නද කියලා. ඒ බොහොම කැමැත්තෙන් ඉර දුන්නා. අපි බලමු මේ කාර් එක. මේ BYD made in China. Is this an electric car? Yeah, Fully electric. electric. සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන කාර් එකක්. මේ එහි ඇතුළ BYD. Can I open it and see? Okay. Right. මේ ඇතුළත දර්ශන දැවන්ත රූපాయని ඩිජිටල් තිරයක් තිබෙනවා. මේ ගියර් පද්ධතිය, ස්ටියරින් වීල් එක සියල්ල ඒ තාමත්ම නවීන පන්නේ මෝටර රථයක තිබිය යුතු වහම් පන්න වලින් තියෙනවා. හොඳ ස්පේස් එකක් ඇතුලේ තිබෙනවා. leather seats. Battery is here. Okay. Wow. හොඳ ස්පේස් එකක් තියෙනවා. හොඳ how many liters the capacity, you know? Boot capacity? 哎，这个多少升的？往下来，后备箱，海报，345，500多少？545。具体不知道。 How much is it? 500. 500 liters. Okay, liter. More or less. Okay. ලීටර් 500ක පමණ ස්පේස් එකක් තියෙනවා. ඊතා සුපිරි කාර් රථයක්. ශ්‍රී ලංකාවේ නම් අපිට මේක BYD මම හිතන්නේ දැනට මම මාර්ගික ධාවනයනවත් දැකලා නැහැ. තවත් ඒ වර්ගයේම කාර් කිහිපයක් තිබෙනවා. This BYD made in China. SUV කැටගරි එකේ තවත් වාහනයක්. Song plus. Song. Song. Wow. ඉතින් මට BYD කාර් එක ඩ්‍රයිවිං සීට් එකේ ඉඳ ගන්න ලැබුණා. සමහර විට oh it's okay man. Okay. Right. සුපිරි අත්දැකීමක්. Sunroof. Right. This is BYD. මම මේ ආයතනයේ R&D. සේවිකාවකින් අහුවා මේ කාර් එක මිල කීයද කියලා. මේක 1,75,800යි යුවාන්. 1,75,800 යුවාන් එකක් අද වෙන විට යුවාන් එකට එරෙහිව ශ්‍රී ලංකා රුපියල් 41ක් විතර වෙනවා. ඔබට මේ මිල බලා ගන්නට පුළුවන් කීයද කියලා. Okay, BYD. Logo. BYD, this is BYD logo. Okay, what does BYD means?
Beyond? Build your dreams. Build your dreams. Oh, build your dreams, BYD. A category of super luxury cars here in China.